මේ බලන්න බල්ලෙකුට බැල්ලියෙකුට පැටව 5 දිනක් හම්බෙලා. ඊයේ හම්බෙලා අම්මා මැරිලා. දැන් මම පැටව ටික ගෙනාවා. ගෙදරක ඉඳලා මේ ඒගොල්ලන්ට සලකන්න බෑ කියලා. මම දැන් ෂොප් එකට ගිහලා මේ පිටි බෝතල් කිරි බෝතල් ඔක්කොම ගත්තා. ඉනවා මම පෙන්නන්න ඕගලන්ට. අනේ පව් ඒගොල්ලෝ දැන් මැරෙන්න ඕන්න මෙන්න වගේ ඉන්නේ කිරි නැතුව. මම පෙන්නන්නම්කෝ. අදේ ගිහලා එන ගම. බෑ බෑ උණු වතුර දාන්න. පව් දෙයියනේ. හරි හරි. ලැක්ටජන් ගෙනාවේ. අනේ දෙයියනේ. අනේ හරිම අමාරු වෙලා ඉන්නේ. උණු වතුර ගත්තේ. කොච්චර දාන්නද කියලාවත් දන්නේ නැහැ නේද? දාන්න කියලා ළමයි දන්නවා වගේ හද. මේක මේ නැත්ත මේ යකඩ වගේ කෝප්පයක් නැහැ නේ. වතුර යොබන්න මේක. කෝප්පකින් එහෙම නිකන් මේ මෙතන දාවනම් හරි. දන්නෙත් නෑ මේවා ළමයි නේ ඉන්න දරුවනේ අනේ දෙයියනේ මෙන්න අනේ කෙනෙක් කට අරගෙන මේ එක්කෙනෙක් කට අරගෙනම ඉන්නවා. මට කියන්න බැරුණානේ කේතලිය හරි උණු කරලා වතුර එක නිවන්නේ කියලා. දෙන්නකො බෝතලේ ඒ තුන් දානවා අප්පා දැන් මට බලන්න ඉඳලා ගන්න හරියට අල්ලන්න පිටාලට දාලා ළමයින්ට දෙනකොට ඔය පිටාලට දානවා අස්නේ මේ වතුර එක මේ අර කෝපෙට වතුර එකක් දාලා ඔබලා කියන ටුක්ටක් වෙලා අනේ මේ කරනවා නම් මේ ලොකු මුදව මේ බල්පෙටව කවුරු හරි ගන්න මම දැනට ජීවිතේ දෙන්න මං කඩෙත් කරන නිසා මට ඇපාර්ට්මන්ට් එකේ තියාගෙන අමාරුයි අනේ මට උදව් කරන්න කවුරු හරි පින් සිද්ධ වෙනවා දැන් බලන්න අරගෙන Udah bang, bayangin. Maaf ya ulah nama.
මේ මාව යොලන හැටි මට එන්න දුකයි. අනේ බොන්නකො ඉතින්. අයියෝ කට වහ ගන්නවා. යාට තේරෙන්නේ. පිටින් තිය අර නිකන් තියන අතර ගන්න නැතුව නිකන් තියන සවුප්පු ගහන්න නැතුව. අක්කේ. එන්න. තොලකට හරි තෙම්මන්න. යෝ. අතවල අරින්නෙත් නෑ. මාරසින් එක. අතර ගන්න නැතුව මෙහෙම තියන්න. මේකෙන් රෙඩි ගානේ එළියට ගන්න නිකන් තියන්න. බොනෝ දෙවියන්ගේ පිටයි. අනේ පව්. අන්න බොනෝ. ඒක තමයි සිස්ටම් එක. සරණයි දෙවියනි. ඒ පාට එක්කෙනාට දුන්නා මෙයාට දුන්නේ අනිත් එක්කෙනා මතක නැහැ. උගුරක් දැන් පිව්වත් දැන් ඇති ජීවිතේකට ගහින්න බඩවල් පිරෙන්න ඕනේ නැහැ සැරින් සැරේට දෙන්න පුළුවන් නේ උරනවා දුකේ ඉන්නවා ඉරිසියාවද දුකද අනේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේගොල්ලෝ ටික බාර ගන්න මට අර කඩෙත් කරන ගමන් කරන්න බෑ ගොඩාක් පින් එහෙම ගත්තොත් ඈ මේ කිරි බීලා අඬන් ඉන්නෝ